පළමුවන පරිච්ඡේදය ස්වාස්ත්‍ර වෙත ආදරයෙන් පිළිගනිමු. සමහර අවස්ථාවලදී අමාරුම කොටස අවංකවම තමුන් වෙලා ඉන්න එක නෙවෙයි. තමුන්ව තේරුම් නොගන්නා සහ තමුන්ව පෙනෙන්නේ නැති බව දැනෙන එකයි. ශ්‍රී ලංකාවේ බොහෝ LGBTIQ පුද්ගලයන් තමන්ගේ අනන්‍යතාවය සංගවා තබා ගැනීමට නැඹුරු වෙනවා. ඔවුන් එසේ කරන්නේ ආරක්ෂිතව ජීවත් වීමට, පිළිගැනීමට ලක්වීමට හෝ ආදරය ලැබීමටයි. බොහෝ දෙනාගේ සිනහව පිටුපස සැඟව ඇත්තේ නිහඬතාවය සහ බය කැටි කරගත් කතාන්දරයි. ධෛර්ය සහ බලාපොරොත්තුව ගැන කතාන්දරද ඒ අතර ඇත. මේ පොත උපන්නේ ඒ කතාන්දර වලිනි. රහස්‍ය කුදුරා බෙදාගත් නිහඬ අරගල වලිනි. සෑම විටම තමන්ව තේරුම් නොගන්නා සහ ඔබව ඔබ ලෙස පිළි නොගන්නා සමාජයකට මුහුණ දීමෙන් ලද ශක්තිමත් අත්දැකීම් වලිනි. ඔබව සෑම විටම තේරුම් නොගන්නා ලෝකයක ඔබේ අඩුපාඩුවක් නැති බවද, ඔබ මානසිකව වැටුණු හෝ පෞකාර පුද්ගලයෙක් නොවන බවද, ඔබ වැරදිකරුවෙක් නොවන බවද, ඔබේ හැඟීම්වලට අරුතක් ඇති බවද, ඔබේ අනන්‍යතාවය ව්‍යාජ නොවන අතර එයට වටිනාකමක් ඇති බවද, ආරක්ෂාව, ගරුත්වය සහ රැකවරණය ලැබීමට ඔබට අයිතියක් ඇති බවද, ඔබ තනි වී නැති බවද, ඔබට නොකියන ලෝකයක සෑම දෙයකට මුහුණ දීමට ඔබට ශක්තියක් ඇති බවත් අපි මෙතුලින් කියන්නට උත්සාහ දරනවා. මේ පොත කා වෙනුවෙන්ද? ශ්‍රී ලංකාවේ සෑම LGBTIQ පුද්ගලයෙක්ම ශක්තිමත් කිරීම සඳහා අපි ගැඹුරු සහකම්පනයකින් සහ අවබෝධයකින් යුතුව මේ පොත ලියමු. එය ඔබගේ මානසික සුවයට සහ යහපැවැත්මට මඟ පෙන්වන පොතකි. අභිමානයෙන් ආරක්ෂිතව සහ සැනසීමෙන් ජීවත් වීමට ඔබට අයිතියක් ඇත. ඔබ තනි වී නැති බවත්, ඔබ අන් අයට වැදගත් බවත් මේ පොත හරහා අපි මතක් කරමු. සැනසීම, ධෛර්යය, මනුෂ්‍ය සම්බන්ධතා සහ මේ ලෝකයේ තුල ඔබේ තැන සොයා ගැනීමට මේ පොත් පිටු වලින් ඔබට උදව් වනු ඇත. මේ පොත අප ලියනුයේ LGBTIQ ප්‍රජාවට සද්භාවයෙන් සහයෝගය දක්වන අය සඳහාත්ය. ඔබට උදව් කිරීමට කැමති, නමුත් උදව් කරන්නේ කෙසේදැයි තවමත් ඉගෙන ගන්නා අයටයි. එය ඔබ කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන මිතුරන් සහ පවුලේ අය, ඔබ වෙනුවෙන් ආරක්ෂිත පරිසරයක් ඇති කිරීමට උවමනා ගුරුවරුන් සහ සේවා යෝජකයින් සහ සියලුම ප්‍රජාවන්ට සමාන ලෙස සලකන, ගෞරවයෙන් සහ සැලකිල්ලෙන් සේවා ලබා දීමට කැමති සෞඛ්‍ය සේවකයන්, පොලිස් නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ආගමික හා දේශපාලන සහායකයන් සඳහායි. ඕනෑම කෙනෙකුට LGBTIQ ප්‍රජාවට සහාය දක්වන මිතුරෙකු විය හැකි. අවශ්‍ය වන්නේ ඔබව තේරුම් ගැනීමට කැමැත්තක් තිබීම සහ කළ යුතු දේ පිළිබඳව අවංක හැඟීමක් මෙන්ම ධෛර්යයක් තිබීම පමණයි. ශ්‍රී ලංකාව තුළ LGBTIQ පුද්ගලයන් තවමත් කොන්වන අතර ඔවුන්ගේ සිතට බිය ඇතුළු කිරීම සහ ඔවුන්ගේ හඬ යටපත් කිරීමද සිදුවේ. මිතුරෙක්, සහායකයෙක් ලෙස ඔබේ හඬට, කරුණාවට සහ සහයෝගයට ජීවිතයක් බේරා ගත හැකියි. අපි මෙම පොත රචනා කරන්නේ LGBTIQ පුද්ගලයන්ව තේරුම් ගැනීමට අපහසු අයද වෙනුවෙනි. සමහර විට මේ ඔබට තේරුම් ගැනීමට අපහසු දෙයක් විය හැකියි. සමහර විට ඔබ හැදී වැඩි ඇත්තේ LGBTIQ ප්‍රජාව පිළිබඳ බිය හෝ සැක ඇති කරන දේවල් ඇසීමෙන්, දැකීමෙන් විය හැකියි. සමහර විට LGBTIQ පුද්ගලයන් ඔබේ දරුවන්ට සහ ඔබේ සංස්කෘතියට තර්ජනයක් යයි ඔබට දැනෙනවා විය හැකියි. නොදන්නා දේවල් ගැන අපට බියක් ඇතිවේ. ඒ තේරුම් ගැනීමට හැකි සිතුවිල්ලක්. එය මනුෂ්‍ය ස්වභාවයයි. මෙම පොත LGBTIQ ප්‍රජාව පිළිබඳව අවබෝධයක් නොමැතිවත් එම අනවබෝධය මත සැක සහ ආරක්ෂාකාරී අයහපත් ප්‍රතිචාර දක්වන පුද්ගලයන් සඳහාත් වේ. මෙය ඇහුම්කන් දීමට, කරුණ විමසා බැලීමට සහ ලාභයට පෙර එහි සිටින මනුෂ්‍යයා දැකීමට කැමති හදවත් සහ මනස විවෘත කිරීමට කරන ආරාධනාවක්. අප බලාපොරොත්තු වන වෙනස ආරම්භ වන්නේ විද්‍යාව සහ සහකම්පනය යන කරුණු දෙකම අපට මඟ පෙන්වන විටයි. අධ්‍යයන වලින් පෙන්වා දී ඇත්තේ තමන්ව පිළිගන්නා එක් වැඩිහිටියෙකු හෝ LGBTIQ පුද්ගලයෙක් සමග සිටින විට ඔවුන් තමන්ටම හානි කර ගැනීමේ අවදානම 40%කට වඩා අඩු වන බවයි. ඔබටද එවැනි පුද්ගලයෙක් විය හැකියි. මෙම පොත කුමකටද? LGBTIQ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබේ මානසික යහපැවැත්ම ගැන සැලකිලිමත් වීමට,
LGBTIQ ප්‍රජාවේ පුද්ගලයෙකු අසීරුවෙන් සිටින විට එය හඳුනා ගැනීමට සහකම්පනය සහිත සහ විනිශ්චය නොකර ඇහුම්කන් දීමට එමෙන්ම අර්බුදයක සිටින LGBTIQ පුද්ගලයෙකුට සහාය වීම සහ ඔවුන්ව ආරක්ෂා කිරීමට උපකාර කිරීමට සුදුසු සේවාවන් සහ විශ්වාස කටයුතු සහය දෙන්නන් සමග LGBTIQ ප්‍රජාව සම්බන්ධ කරවීමට ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ ඔවුන් ඔබ කෙරෙහි තබන විශ්වාසයට ගරු කිරීමට මෙන්ම ඔවුන් හට සත්කාර කරන අතරම තමන්වද රැක බලා ගැනීමට මෙම පොත ඔබට මඟ පෙන්වයි. මෙම පොත LGBTIQ ශ්‍රී ලාංකිකයන්ගේ මානසික යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා කළ යුතු දේ මොනවාද යන්න පිළිබඳව පුළුල් ලෙස සමාජයට මඟ පෙන්වීමද කරනු ලබයි. මෙම පොත කුමක් පිළිබඳවද? ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයන් ලෙස අභියෝග සහ පීඩා ඇතිවන අවස්ථාවලට දිනපතාම මුහුණ දෙන අතර ඔබේ මානසික යහපැවැත්ම පවත්වා ගැනීමට සහයෝගය ලබා දෙන ප්‍රායෝගික ස්වයං උදව් ක්‍රම ගැන ඔබව දැනුවත් කිරීමට මෙම පොත නිර්මාණය කර ඇත. තවද වෘත්තීය මට්ටමේ උදව් ලබා ගන්න අතුරු LGBTIQ ප්‍රජාවේ මිතුරන් එදිනෙදා ආශ්‍රය කරන පුද්ගලයන් සහ හිතවතුන් වශයෙන් එම ප්‍රජාවේ අයෙකුට මූලික මානසික සහාය ලබා දෙන්නේ හෝ පළමු මානසික සෞඛ්‍ය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පොත විස්තර කරයි. මෙම පොත නොවන්නේ කුමක්ද? මෙම පොත වෘත්තීය මට්ටමේ මානසික සෞඛ්‍ය සේවා සැපයීමකට ආදේශකයක් නොවේ. ඔබගේ හෝ වෙනත් අයෙකුගේ මානසික රෝග නිර්ණය කිරීමට මෙම පොත භාවිතා නොකළ යුතුයි. මෙය වෛද්‍ය විද්‍යාත්මක පොතක් නොවන අතර පුද්ගලයෙකුට කුමන මානසික තත්ත්වයක් ඇද්දැයි නිගමනය කිරීමට මෙම පොතට හැකියාවක් නැත. මානසික තත්ත්වය ගැන නිසි නිගමනයක් කළ හැකි විශේෂඥ වෛද්‍යවරයෙකුට, සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුට හෝ මනෝවිද්‍යාඥයෙකුට පමණි. මෙම උපදෙස් මාලාව පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍ය පිළිබඳව අවසාන තීරණයක් නොගන්නා බවට ඔබ සැලකිලිමත් විය යුතුයි. වෘත්තීය මට්ටමේ උදව් ලබා ගැනීමක් වෙනුවට මෙම පොත භාවිතා නොකළ යුතුයි. මනෝපදේශනය, චිකිත්සාව හෝ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට මෙම පොත භාවිතා කිරීමට නොහැකි. ප්‍රශ්නයක් කෙතරම් බරපතලද සහ පුද්ගලයෙකුට අවශ්‍ය කුමන ප්‍රතිකාරද යන තීරණය කිරීමට මෙම පොතට හැකියාවක් නැත. මෙම පොත භාවිතා කළ හැක්කේ කෙසේද? මෙම පොත විවිධ ආකාරවලින් භාවිතා කළ හැකියි. මෙය භාවිතා කිරීමට කිසියම් එක් ක්‍රමයක් නැත. ඔබට එය ආරම්භයේ සිට අවසානයේ දක්වා කියවිය හැකියි. එසේත් නැත්නම් ඔබට වේලාවට අදාළ කොටස් තෝරාගත හැකියි. මෙම පොත උපකරණ කට්ටලයක්. එසේත් නැත්නම් ටූල් කිට් එකක් ලෙස සිතන්න. කිසියම් කාර්යයක් කිරීමට ඔබට සෑම උපකරණයක්ම එකවර අවශ්‍ය නොවන අතර අදාළ කාර්යයට වඩාත්ම ගැළපෙන උපකරණය හෝ උපකරණය තෝරා ගැනීමට ඔබට හැකියි. ඒ ආකාරයෙන්ම LGBTIQ ප්‍රජාවේ සමාජිකයෙකුට උදව් අවශ්‍ය වූට මෙම පොතේ කුමන කොටස භාවිතා කළ යුතුදැයි ඔබට තේරුම් යනු ඇත. තේරුම් ගැනීමට සහ ඉගෙන ගැනීමට ඔබට මෙම පොත භාවිතා කළ හැකියි. අනෙකුත් පුද්ගලයන්ව වඩාත් හොඳින් තේරුම් ගැනීමට, ඔවුන්ට ගෞරවයෙන් කතා කිරීමට සහ කම්පනයකින් යුක්තව ඔවුන්ට උදව් කිරීමට මේ පොත ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. බොහෝ මිනිසුන් මානසික වේදනාව නිහඬවම දරා සිටිනවා. ඔබට හෝ වෙනත් කෙනෙකුට දැනෙන ආතතිය, දුක හෝ කාංසාවෙන් සලකුණු හඳුනාගන්නේ කෙසේද යන්න මේ පොත ඔබට මඟ පෙන්වනු ඇති. එවිට ඔබට සැලකිලිමත්ව සහ කම්පනයෙන් යුක්තව ප්‍රතිචාර දැක්විය හැකියි. මේ පොත ඔබව රැකබලා ගැනීම සඳහාද භාවිතා කළ හැකියි. LGBTIQ පුද්ගලෙකු හෝ ඔවුන්ගේ මිතුරෙකු ලෙස ආතතිය පාලනය කර ගැනීමට, මානසික සුවය වැඩි කර ගැනීමට සහ විශ්වාසය ඇති කර ගැනීමට ඕනෑ වන ප්‍රායෝගික උපදෙස් සහ සරල ක්‍රම මේ පොත තුළ අඩංගු වේ. ඔබ තබන කුඩා පියවරකට වුවද එදිනදා ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කිරීමට හැකියි. මේ පොත උපදෙස්, මානසික සැනසීම හෝ
සිත තැන්පත් කර ගැනීමට අදහස් අවශ්‍ය වූ විට ළඟා විය හැකි මෘදු මිතුරෙකු ලෙස සිතන්න. ආරක්ෂිත සහ අවබෝධාත්මක සහය සොයා ගැනීමට ඔබට මෙය භාවිතා කළ හැකියි. සහය සොයා ගැනීම පිළිබඳව වන පරිච්ඡේදය තුළ උදව් ලබා ගන්නේ කොහෙන්ද යන්න යෝජනා LGBTIQ අවශ්‍යතා පිළිගන්නා සහ ඒවාට සංවේදී වන පුද්ගලයන් සහ සේවාවන් එසේම LGBTIQ සමාජය සමග මිත්‍රශීලී මිනිසුන් සහ සංවිධාන ඔබට හමුවනු ඇත. උදව් ඉල්ලීමට ඉදිරිපත් වීමට ධෛර්ය සම්පන්න ක්‍රියාවක් බව අපි ඔබට මතක් කරමු. දැනුවත්භාවය සහ අවබෝධය ගොඩනැගීම සඳහා ඔබට මෙම පොත භාවිතා කළ හැකියි. ඔබ ගුරුවරයෙක්, උපදේශකයෙක් හෝ ප්‍රජා සේවකයෙක් නම් මෙම පොතේ කොටස් මුද්‍රණය කළ හැකි අත්පත්‍රිකා හෝ යහපැවැත්ම පිළිබඳ උපදෙස් මාලාවක් ලෙස ඔබේ වැඩ කටයුතු වලදී, සාකච්ඡාවලදී හෝ පුහුණු වැඩසටහන් වලදී බෙදාගත හැකියි. මෙම පොත පාසල්, රැකියා ස්ථාන සහ ප්‍රජාව මුණගැසෙන ස්ථානවලදී LGBTIQ ශ්‍රී ලාංකිකයන්ව තේරුම් ගැනීම, පිළිගැනීම, ඔවුන්ගේ ගෞරවය සහ ඔවුන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව අවංක සාකච්ඡාවක් ආරම්භ කිරීමට ඔබට උදව් වනු ඇත. ඔබ මෙම පොත භාවිතා කිරීමට තෝරාගන්න ආකාරය කුමක් වුවත් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරක්ෂිතව, අවබෝධයෙන් සහ ගෞරවාන්විතව ජීවත් වීමට හිමිකමක් ඇති බව මෙම පොත ඔබට මතක් කර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එකතු වී වඩාත් කරුණාවන්ත සහ සියලු දෙනාවම පිළිගන්නා ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අපිට උදව් විය හැකියි. වරකට එක් නිවැරදි කතිකාවක්, සහකම්පනයෙන් යුත් එක් ක්‍රියාවක්, එක් විවෘත හදවතක් සඳහා මෙම පොත ඔබ සමග ගමන් කරනු ඇත. මෙම පොත නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මේ ප්‍රකාශය සිදු කරන්නේ මහාචාර්ය පබාසරී ගිනිගෙයි. මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස දශක දෙකකට වැඩි කාලයක් පුරාවට LGBTIQ ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාව, ධෛර්යය සහ ශක්තිය මම දැක ඇත්තෙමි. ඔවුන්ට සහාය පළ කරමින් ඔවුන් සමග එකට සිටීම නිසා මමද නිරතුරුවම නිග්‍රහයට සහ සමාජ අපවාදයට මුහුණ දී ඇත්තෙමි. එම අභියෝග ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මා තුළ ඇති අදිෂ්ඨානය තව තවත් වැඩි කළ අතර මෙම කාර්ය අතිශයින්ම අවශ්‍ය බව මතක් කර දෙමින් පොතෙහි ප්‍රධාන කතුවරිය වීම සඳහා එකඟ වීමට මා අභිප්‍රේරණය කළේය. මේ පොත වසර 23ක දිගු වූ ඒ ගමනේ මගේ අත්දැකීම් පිළිබිඹු කරමින් සහ ඒවා මත පදනම් වෙමින් සකස් වී ඇත. මම මේ පොත රචනා කළේ ශ්‍රී ලංකාව තුළ සමාන අයිතිවාසිකම් සහ LGBTIQ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කැප වූ සිවිල් සමාජ සංවිධානයක් වන ඉක්විටි සංවිධානය සමගින් එක්වෙමිනි. මම ප්‍රධාන කතුවරයා ලෙස සේවය කළ අතර මෙහි අන්තර්ගතය, ගලා යාම සහ ආත්මය හැඩගැස්වීමේදී ඉක්විටි සංවිධානයේ මූලික භූමිකාව ඉටු කළේය. ඔවුන්ගේ ජීවන අත්දැකීම් මත ලබාගත් අවබෝධය මෙම පොත සැබෑ ප්‍රයෝජනවත් සහ පාඨක හිතකාමී ප්‍රායෝගික මාර්ගෝපදේශයක් බවට පරිවර්තනය කිරීමට හේතු විය. ඉක්විටි කණ්ඩායමේ කැපවීම සහ දායකත්වය මෙම කාර්ය අර්ථවත් සහ තෘප්තිමත් කටයුත්තක් පමණක් නොව ප්‍රීතිමත් කටයුත්තක් බවටද පත් කෙරිණි. අප ශ්‍රී ලංකාව පුරා සිටින LGBTIQ සමාජිකයන් 122 දෙනෙක් සම්බන්ධ කර ගනිමින් ප්‍රජා සමීක්ෂණයක් පැවැත්වූ අතර විශ්ලේෂණය කරන ලද ඔවුන්ගේ ප්‍රතිචාර මෙම පොතෙහි පරිච්ඡේද හැඩගැස්වීය. වැඩමුළු දෙකකදී ප්‍රධාන පාර්ශවකරුවන්, මානසික සෞඛ්‍ය පිළිබඳ සහාය සහ සේවා ලබා දෙන වෘත්තිකයන්, විශේෂඥ වෛද්‍යවරුන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින්, ශ්‍රී ලංකා පොලිසිය, LGBTIQ ප්‍රජානායකයන් ඇතුළත් 25 දෙනෙකුගෙන් අදහස් ලබා ගත්තෙමු. එක් වැඩමුළුවක් මෙම මාර්ගෝපදේශය සකස් කිරීමට පෙරත් අනෙක අවසන් කෙටුම්පත සැකසීමෙන් පසුවත් පැවැත්විණි. කෙටුම්පත ඔවුන් සියලු දෙනා අතර බෙදා දෙන ලදී. ප්‍රතිචාර ලබා දීමට අවස්ථාව ලබා දුන් අතර ඒ අනුව අන්තර්ගතය සුදුසු පරිදි වෙනස් කරන ලදී. පාර්ශවකරුවන්ගේ ලැයිස්තුව පොතේ අවසානයේදී ඔබට දැකගත හැකියි.
ඔවුන් ජීවිතයේදී අත්විඳි මෙන්ම නිරීක්ෂණය කරන ලද පුළුල් අත්දැකීම් මෙම පොතේ අන්තර්ගතය වඩාත් ගැඹුරු සහ ශක්තිමත් කර ඇත. LGBTIQ පුද්ගල මානසික සෞඛ්‍ය පිළිබඳව ජාත්‍යන්තර මාර්ගෝපදේශ සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශිත පර්යේෂණ ග්‍රන්ථ අපි විමසා බැලුවෙමු. අන්තර්ගතයේ තාක්ෂණික නිර්වද්‍යතාවය සහතික කිරීම මෙම පොත පුරාවටම අපට තිබූ ප්‍රධාන ඉලක්කයක් විය. අපි මේ සඳහා ප්‍රධාන මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල බෙදාගත් විවිධාකාරයේ ඇතැම් විට සහයෝගය දක්වමින් සහ ඇතැම් විට විවේචනාත්මක හඬවල්ද සම්පත් ලෙස භාවිතා කළෙමු. සෑම මතකයක්ම සෑම අදහසක්ම සහ සෑම අභියෝගයක්ම මෙම කෘතිය එය නියෝජනය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළත් සහ එම ප්‍රජාවේ අව්‍යාජ ප්‍රතිබිම්බයක් බවට පත්කිරීමට දායක විය. මෙම පොත අවංකව සහ සැලකිල්ලෙන් රචනා කළ ඇති අතර එය විද්‍යාත්මක කරුණු සහකම්පනය සහ ජීවන අත්දැකීම් එකට මුසු කරයි. මෙය අත්පොතකට එහා ගිය පොතකි. මෙය LGBTIQ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වූ නමුත් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ දේ ඉදිරිපත් කරනු ලබයි. මෙය වසර ගණනාවක අරගල ඉගෙනගත් දේවල් කුඩාවට හෝ ලබා ඇති සාර්ථකත්වය ඇතුළත් වූ සාක්ෂියකි. සැබෑවටම සහ ළඟාවීමට හැකි මානසික සෞඛ්‍ය සහය LGBTIQ ශ්‍රී ලාංකිකයෙකුටම ලබා දීමට ගන්නා පියවරකි. ස්තුතිය. ශ්‍රී ලංකාවේ ජීවත් වන LGBTIQ ප්‍රජාවට පහසුවෙන් ළඟා විය හැකි සහ ඔවුන්ව පිළිගන්නා මානසික සහයෝගය වැදගත්කම විශ්වාස කරන බොහෝ පුද්ගලයන් සහ සංවිධානවල සාමූහික උත්සාහය, සැලකිල්ල සහ කැපවීම ඔස්සේ මෙම ස්වාස්ත්‍ර පොත සකස් කරන ලදී. මෙම මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර අත්පොතේ අන්තර්ගතය සංවර්ධනය කිරීමේදී ඇයගේ කැපවීම, වෘත්තීය මඟ පෙන්වීම සහ දයානුකම්පිත නායකත්වය වෙනුවෙන් ප්‍රධාන කර්තෘ සහ උපදේශක මනෝචිකිත්සාව පිළිබඳ වෛද්‍ය පබාසිරි ගිනිගේ වෙත අපගේ හෘදයාගම කෘතඥතාවය පළ කරමු. මෙවැනි ප්‍රායෝගික සංවේදී සහ ප්‍රජාහිතකාමී කෘතියක් නිර්මාණය කිරීම සඳහා මෙම සමස්ත ක්‍රියාවලිය පුරාවටම දක්වන ලද ඇයගේ කැපවීම මිල කළ නොහැකියි. මෙම අත්පොත සම්පාදනයේදී උපදේශනය ලබා දීමට පවත්වන ලද සාකච්ඡා උදෙසා සිය කාලය, අත්දැකීම්, විශේෂඥතාවය සහ නිර්මාණාත්මක ප්‍රතිපෝෂණ නොමසුරුව බෙදාගත් සියලුම පාර්ශවකරුවන්ට, මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ට, ශ්‍රී ලංකා පොලිසියට, උපදේශකයින්ට, ප්‍රජාවේ නායකයින්ට, ක්‍රියාකාරීන්ට, සමකාලීන මිතුරන්ට, මානව හිමිකම් උපදේශකයන්ට සහ ප්‍රජාපාදික සංවිධාන නියෝජිතයන්ට අපි මෙහිදී අවංකවම ස්තුතිවන්ත වෙමු. ඔබගේ මඟ පෙන්වීම, ප්‍රතිපෝෂණය සහ අඛණ්ඩ දිරිගැන්වීම නොමැතිව මෙම අත්පොත කිසිදා යථාර්ථයක් නොවනු ඇත. මෙම අත්පොත සඳහා පුළුල් ප්‍රවේශයක් සහ ඇතුළත් කිරීමක් සහතික කිරීම සඳහා බහුවිධ ආකෘති වලින් මෙම අත්පොත සංවර්ධනය කිරීමට සහාය වූ සියලුම සංවිධාන පුද්ගලයන්, පරිවර්තකීන්, සංස්කාරකවරුන්, නිර්මාණකරුවන්, සංඥා භාෂා පරිවර්තකීන්, බ්‍රේල් ප්‍රවේශතා දායකයින් සහ තාක්ෂණික කණ්ඩායම්වල සහයෝගයද අපි මෙහිදී අගය කරමු. ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය, සමාජභාවී ප්‍රකාශනය හෝ ලිංගික සහලක්ෂණ කිසිවක් නොසලකා සියලු දෙනා සඳහා ප්‍රජාපාදක මානසික සෞඛ්‍ය ආධාරක පද්ධති ශක්තිමත් කිරීමට සහ ගෞරවය, ආරක්ෂාව, යහපැවැත්ම සහ ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීමේ දැක්ම ඇතිව මෙම පොත සම්බන්ධීකරණය කර නිෂ්පාදනය කරන ලදී. මෙම අත්පොත නිර්මාණය කිරීම සඳහා මූල්‍ය ආධාර සපයන ලද ඔස්ට්‍රේලියානු ආධාර ඔස්ට්‍රේලියන් එයිඩ් සඳහා මෙන්ම ඔවුන්ගේ අරමුදල් සහාය කළමනාකරණය සඳහා සහ ව්‍යාපෘති අතරතුර ඔවුන්ගේ මඟ පෙන්වීම උදෙසා සහාය දක්වන ලද ශ්‍රී ලංකා සහායක ඒකකයට SLSU ද මෙහිදී අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙමු.
අවසාන වශයෙන් LGBTIQ ප්‍රජාව සමග සහයෝගීතාවෙන් කටයුතු කරන සහ ශ්‍රී ලංකාවේ දයානුකම්පිත අගය විනිශ්චයකින් තොර සහ ප්‍රවේශ විය හැකි මානසික සෞඛ්‍ය සඳහා පෙනී සිටින සෑම පුද්ගලයෙකුටදම අපි මෙහිදී ස්තුතිවන්ත වෙමු. එක්ව අප සැමට ආරක්ෂිත සහ වඩාත් සහාය දක්වන ප්‍රජාවක් නිර්මාණය කළ හැකි ඉක්විටි කණ්ඩායම.